ඉරි අද නම් එපාම කරපු දවසක් බං. කනං ඇත්ත බලහන්කෝ චොර වැස්සනේ උදේ ඉඳන් අද හරියට වැඩක් කරගන්නත් බැරි වුණා බං. කරුම දවසක් අද නම්. මුදලාලිය හරියට ගාන දුන්නේ නැහනේ. ඒකනම් කුණෙක් බං. ඒකයි. නැත්තම් දවසම ඉඳලා අපිට දුන්න සෝච්චම බලහන්කෝ. අනික බං කියපු කතාව ඇහුණද? නිකන් අපි ඇස්සුවා වගේනේ. අපි ආව විතරයි දවසම වැස්සා කිව්වේ. ඒකනේ බං මට දෙකක් කියන්නත් හිතුණා. වැඩක් නැහනේ. ඔය සෝච්චමත් නැති වුණොත් ගෙදර උහාම තේනේ. අන්න ඒකනේ බං. අපි තමා වැස්සන් නැතත් කොහොමත් ඇලෙන්නේ. වතුර බහින්නේ නියර මිටි තැනින් කියනවලුනේ. හෙටවත් වැස්සේ නැත්තම් හොඳයි. අම්මේ ඔව්. නැත්තම් කොහොමද මේ සෝච්චමෙන් ජීවත් වෙන්නේ? ඒක නෙමෙයි. මට හාමු මහත්තයා එන්න කියලා තිබ්බනේ බං ගෙදරට ටිකක්. උඹලා වේලව ගත්ත වලව්වේ හාමුද? ඔව් වෙන වලව්වක් නෑනේ. දෙනියායේ වලව්වේ හාමු තමා. එකපාරම මොකද දන්නේ උඹව මතක් උනේ. මේ ලහකට මොකක් හරි කරගන්න ඇති. නැත්තම් වෙන මොකටද? කවුරුත් ඔය වලව්වට යන එකක් ඈ. හම්මෝ ඔව් අහනහනිකා ඔය හාමුවට බනිනවනේ. ගෑණි දාලා ගියෙත් ඉන්න බැරි හන්ද වෙන්න ඕනි ඕක එක්ක. නැතුව බං එයාගේ නීතිවලට ඉන්න පුළුවන් නම් මොකක් කරන්න බැරිද? මං තමා වැඩිපුරම හිටියේ. කතාවෙන් මං හැරෙන තැනටත් ඇවිත්. එහෙනම් මං යන්න. හෙට එනවනේ? ඔව් එනවා. උඹත් වරේ. හප්පි වැහි පොද වැටෙන්න වගේ යන්නේ. විගහට යන්න ඕනි. සීතලත් එන්නම වැඩි වෙනවා. සිරි කවුද බොල මේ කලුවරේ සිරි ගාන්නේ? කවුරුත් පේන්නවත් නැහැ. අනික මේ තුම්මන් හන්දිය මොකද මේ වෙලාවේ? සිරි ආයෙත් කතා කරනවා. එන පොට නම් හොඳ නැහැ. ඉක්මනට යන්න ඕනි අඩිය ඉක්මන් කරලා පස්ස බලන්න හොඳ නැහැ කියනවනේ. කකුල් දෙකට පින් දීලා දුවපම් පුතේ. මොකද මිනිහා මේ දුවගෙන එන්නේ? නිකන් යකෙක් කෙලවනවා වගේ. සිරි දුවගෙන ගිය පාර කාලයේගෙන එක හුස්මට බීගෙන ගියේය. යකෙක් කෙලවනවා වගේ නෙමේ බං. යකෙක් තමයි යෝධියේ. ඒ මොන හරපයක්ද? තේරෙන විදිහට කියනවකෝ. මං වලව්වට කලින් තියෙන තුම්මන් හන්දියෙන් එද්දී එකපාරටම මොකද උනේ කියනවකෝ. එකපාරටම කවුද මන්දා සිරි කිව්වා. ඉතින් තමසේ පණ එපා කියලා දිව්වා. එහෙමනේ. නෑ මං වටපිට බැලුවා විපරම් කරලා. කවුරුත් නෑ පේන මානික. අනික තුම්මන් හන්දියක තනියෙන් යන්න හොඳත් නෑනේ. ගොම්මන් වෙලාවක. ඒක හින්දා මං දිව්වා පණ බේරගන්න. දැන් තමසෙට අමාරුවක් එහෙම නෑනේ. පන්සලට ගිහින් නූලක් දාගම්මද කෝකට? පිස්සුද ගෑණියේ? මට එහෙම අමාරුවක් නෑ. ඔය කන්න මොනවා හරි ගනින් කාලා බුදිය ගන්න. මේ වැස්සේ හෙට යන්නත් තියෙනවනේ ආයේ. මොකද මේ කුකුලත් අතින් අරම්ම යන්න හදන්නේ කවදාවත් නැතිව. ඊයේත් හරියට වැඩක් කරන්න බැරි වුණා. අද කලින් ගිහින් වැඩිපුර වැඩ ටිකක් කළා නම් ඊයේ ගානත් ඉල්ල ගන්න පුළුවන්. හරි පොඩ්ඩක් ඉන්නවා. අර මඤ්ඤොක්ක ටික උතල දෙන්නම් සම්බෝලත් එක්ක. මේ වලව්වෙන් කවුරු හරි ආවොත් මාව හොයන් මං වැඩකට ගිහින් කියනවා. ඉරිදට එන්නම් කියනවා වලව්වට. මං එහෙම කියන්නම්. මොකක් හරි යටමගලයක්ද මන්ද ආයෙත්. සුමනේ අයියේ කොහෙද මේ පාන්දරින්ම යන්නේ? සිරි මල්ලියේ. මම මේ ටවුමට ගොහින් එන්න යනවා. දානෙට ඕන කලමනා ටිකක් ගේන්න. දානෙ කිව්වමයි මතක් උනේ. සියදෝරිස් මාම මැරිලා අවුරුද්දක් වුණාද බං? අද ඊයේ වගේනේ. ඕ මලයෝ අවුරුද්දකුත් ගෙවුණා ඉතින්. මලයෝ අර හාමු නේද එළියට වෙලා ඉන්නේ මේ පාන්දරම. අනේ මන්දා මේකට නම් පිස්සුද මන්දා. තියෙන කුම්මැහිකම තමා වෙන මොකද්ද? සිරි මම මේ එනකම්මයි බලන් හිටියේ. ඒ මොකටද හාමු මහත්තයෝ? ඇයි මං පණිවිඩයක් කිව්වේ හම්බුනේ නැද්ද? ඒකටද මං කිව්වේ අනිද්දාට එන්නම් කියලා කියන්න කියලා. සිරි මලයෝ මට සුණංගු වෙනවා. මං යන්න. උඹ වරෙන් එහෙනම්. හරි සුමනේ අයියේ. ඒක නෙමෙයි සිරි. මං ඊයේ කතා කරද්දී ඇහුණ නෑ වගේ දිව්වේ ඇයි බං? ඊයේ කොහෙදීද මහත්තයෝ?
ඇයි බන් තුම්මන් හන්දියේදී අර මහ වැස්සේ? හදියනේ හාමු මහත්තයා දෙය කෑ ගැහුවේ. මං හිතුවේ වෙන මොකෙක් හරි කියලා. අනික තුම්මන් හන්දියන්නේ රෑ ගොම්මනේ. ඒකයි දිව්වේ. මගේ බයික් එක කැඩිලා තල්ලු කරන් එද්දි තමයි උඹ එනවා දැක්කේ ඊයේ. පස්සේ තමයි කෑ ගැහුවේ. කොහෙද? උඹ දිව්වනේ යකෙක් පන්නනවා වගේ. මන් දන්නේ නෑනේ හාමු මහත්තයෝ. ඒකට කාරි නෑ. බුලත් ටිකක් කාලා ඉඳහන්කෝ. මට පොඩි දෙයක් පෙන්නන්න තියෙනවා උඹට. ඒ මොකද්ද හාමු මහත්තයෝ? මට වැඩි වෙලාවක් සුනංගු වෙන්න බෑ. අද වැඩ ගොඩයි. ඊයේ වැස්ස හින්දා කරගන්නම බැරි වුණානේ. හරි බං ඉක්මනට යන්න පුළුවන් උඹට. මං වැඩි වෙලාවක් ඉන්න කිව්වේ නෑනේ. ඒක නෙමෙයි උඹ මාත් එක්ක තරහින්ද ඉන්නේ. අනේ දැන් නම් එහෙම එකක් නෑ මහත්තයෝ. ඒවා මං හිතේ තියාගෙන ඉන්න මිනිස්සෙන් නෙමෙයිනේ. ඒත් මං බැලුවා එන්න කිව්වහම වැඩ කිව්වේ එහෙමවත්ද කියලා. ඒක නෙමෙයි වරෙන්කෝ ගේ ඇතුළට හදන්න ඕනි තැන් ටික පෙන්නන්න. හෙට එද්දි බඩු ටික අරන් වරෙන්කෝ ඕන කරන එතකොට ලේසීනේ. ගහ ළඟට කෙල පාරක් ගැසූ සිරි ඇතුළට යන්නට සැරසුනේය. හොප්පේ මේකෙන් එන කුණු ගඳ කොහොම ඉවසන් ඉන්නවද මන්ද? මට නම් බෑ විනාඩියක්වත් ඉන්න. මමනෙටත් එනවා වගේ. තව බුලත් විටක් හදමින් සිරි තමාටම කියාගත්තේය. සිරි මොකෝ කල්පනාව වරෙන්කෝ. ටිකක් ගඳයි තමයි මෙහෙ ඉතින්. අස් කරන්න කවුරුවත් ඉන්න එකක් කෑබන්. ඒක තමා කොහොමද ඉන්නේ මේකේ? කියමින් සිරි ඇතුළට යන්නට විය. හප්පි කළුවර ලන්තෑරුමවත් පත්තු කරන්නේ නැද්ද හාමු? ඇහැට එන්නත් පේන්නේ නෑනේ. මෙහෙන් වරෙන් සිරි කුස්සියට. කොහොමද හාමු මෙච්චර ඉක්මනට කුස්සියට ගියේ? නිශාචරයේද්ද මන්ද මේකන. හප්පි ගඳ මට නම් බෑ. සිරි මේ එනවා හාමු. ඩිංගක් ඉන්නකෝ. මට පේන්නේ නෑ හෙමීට එන්න වෙන්නේ. බිත්තිය අල්ලමින් සිරි කුස්සිය වෙත ගියේය. කුස්සියේ කණා මැදිරි එළියක් මෙන් ලාම්පුවක් දැල්වෙමින් තියේ. කුස්සියට යන විටම ලා එළිය මතින් සිරි දැක්කේ බිම වැටී සිටින හාමුවය. දෙයි හාමුදුරුවනේ මොකද වුනේ? මේ සද්දයක් ආවෙන්නේ නෑනේ. කෝ නැගිටින්න හාමු මහත්තයෝ. කියා සිරි හාමුව නැගිටවන්නට සැරසුනි. ඒ සමගම සිරි දැන් මට නැගිටින්න බෑ බං කවදාවත්. උඹ පරක්කුයි. සිරිට දෙවියන් සිහිවිය. බිම වැටුණු හාමු පුටුවේ සිට කතා කරයි. සිරිගේ සර්වාංගයම දාඩියෙන් තෙත්වන්නට විය. හාමු මහත්තයෝ මැරිලාද? බුදු අම්මෝ. කෑ ගහන්න එපා. කෑ ගැහුවට එකෙට්ටවත් ඇහැරෙන්නේ නෑ බං. සිරි දුවන්නට හදද්දීම ගෙදර සියලුම දොරවල් වැසෙන්නට විය. කාමරයේ සියලුම බිත්ති එකට හා වෙන්නට විය. අනේ හාමු මහත්තයෝ මම මොකක් කළාටද මට මෙහෙම කරන්නේ? සිරි හඬා වැළපෙන්නට විය. උඹට ඊයේ කතා කරද්දී හිටියානම් මට මෙහෙම වෙන්නේ නෑ සිරි. හද්දෙයනේ මං කොහොමද දන්නේ හාමු මහත්තයා කතා කරනවා කියලා? මෙන්න වැන්දා මට යන්න දෙන්න හාමු මහත්තයෝ පින් සිද්ධ වෙයි. මං උඹව මරන්නේ නෑ බං. මං කියන දේ අහපන්. කවුද උඹව මරනවා කිව්වේ? මේ බලපන් මට උන දේ. කට්ටියක් එක්ක හාමු මහත්තයා ගෙදරට එන වෙලාවේ සිට හාමු මහත්තයාව මරා සල්ලි අරන් යනකම්ම සියලුම සිද්ධි චිත්‍රපටයක් බලනවා මෙන් සිරිගේ ඉදිරියේ දිස්වන්නට විය. එය දැක්ක විට සිරිගේ ඇසට කඳුළු ඉනුවේ හාමු මහත්තයා කියූ අන්තිම වචන ටික. සිරි මාව බේර ගනින් කියාය. අනේ හාමු මහත්තයෝ මට සමාවෙන්න කියා සිරි හාමු ළඟ වැද වැටෙන්නට විය. මං වෙනුවෙන් දෙයක් කරපන් සිරි. උඹට විතරයි කරන්න පුළුවන්. කරනව නේද? කියන්න හාමු මහත්තයෝ කියන්න මං කරන්න. මගේ කාමරේ තියෙනවා පෙට්ට ගමක්. ඒකේ තියෙනවා පෙට්ටියක්. ඒක අරගෙන පන්සලට යමන්. පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියපන් උන දේ ඔක්කොම. ඉතුරු ටික ලොකු හාමුදුරුවෝ කරයි. හාමු මහත්තයෝ මන් දැම්මම කරන්න. කියා සිරි පුටු දෙකක් පෙරලමින් කාමරයට දුවන්නට විය. කාමරය අවුස්සා තියූ තැනින් පෙට්ටගම අවුස්සා
ඒක තුල තිබූ පෙට්ටිය දරගෙන පන්සල වෙත දුවන්නට සැරසුණේය. සිරි, ඔහොම හිටහම් පොඩ්ඩක්. සිරි ආයෙමත් ගල් ගැසීමෙන් නැවතුනේ හිතේ ඇති බියටමය. මේ ගැන පන්සලට යනකම් කාටවත් කියන්න එපා උඹ. ඒක හොඳට මතක තියාගනි. දැන් ඵලයක්. වලව්වේ දොරවල් සියල්ලක්ම සිරිට ඉවතට යෑමට විවර වන්නට විය. සිරි බියත් සැකත් හිතේ තබාගෙන කැලේ පාරෙන් පන්සලට දුවන්නට විය. "කෝබන් සිරි?" "ඒකනේ මාත් බැලුවේ මුදලාලි. අද උදේම එනවා කිව්වා. තව ටිකක් බලමු නේද එනකම්." "මොනව බලන්නද? උඹ වැඩ පටන් ගනි. ඒකයි ඉන්නේ නෑ." "හා එහෙනම් මං වැඩ පටන් ගන්නම් සිරි එනකම්." "මේක කොහෙ ගියාද මන්දා?" "සිරි මොකද මේ පනේ පහ කියලා දුවන් ඉන්නේ?" "මං අහලා බලන්නම් අපි හාමුදුරුවනේ." "සිරි කොහෙද බන් දුවන්නේ?" සිරි ඇබිත්තයාගේ ඇඟේ වැදීගෙනම ලොකු හාමුදුරුවන් වැඩ සිටින දෙසට දුවන්නට විය. සිරිගේ හැප්පුණ ඇබිත්තයා කැරකී බිමට වැටුනේ. "අනේ අම්මේ මගේ තුනටිය." ඇබිත්තයා කෙඳිරි ගන්නට විය. සෙමින් තුනටිය අතගාමින් සිරිට බැන බැන නැගිටින්නට වෑයම් කරන්නට විය. "සිරි මොකද බම් මේ?" අනේ අපේ හාමුදුරුවනේ." සිරි වටපිට බලන්නට විය. පන්සලේ පාර දිහාද බලමින් නැවත "අපේ හාමුදුරුවනේ." හා හිමීට කියපංකෝ මොකද උනේ?" ඉහින් කනින් දාඩිය වගුරමින් සිරි සිද්ධිය අකුරක් නැර හාමුදුරුවන්ට කියන්නට විය. ඇබිත්තයාද කේලම අසා ගැනීමට ඇති උවමනාව නිසාම තුනටිය අතගාමින් එන්නට විය. මේක හාමුදුරුවන්ට දෙන්න කිව්වා හාමුදුරුවනේ." කියා සිරි ඔතාගෙන ආපු පෙට්ටිය හාමුදුරුවන්ට දුන්නේය. "ගුනේ සිරිට කැඳ ටිකක් ගෙනාවනම්." "එහෙමයි හාමුදුරුවනේ." "ඔතනින් ඉඳගත්තනම් සිරි." "එහෙමයි හාමුදුරුවනේ." පෙට්ටිය විවෘත කර ලොකු හාමුදුරුවෝ එහි තිබූ කඩදාසියක් එළියට ගත්තේය. "සූරිය ආරච්චි මුදියන්සේලාගේ සූරිය බණ්ඩාර වන මම අද දින මට අයිති දෙනියාය වලව්ව සහ මට අයිති සියලුම දේපොළ සිරිසෝම වෙත පවරන අතර එයින් ලැබෙන ආදායමින් හරි අඩක් පන්සලට සහ ගමේ පාසලට දෙනමෙන් දන්වා සිටිමි. මා මිය ගිය පසුත් එසේම සිදු කරන මෙන් මෙයින් සිරිසෝමට දන්වා සිටින අතර මගෙන් පසු සියලුම අයිතිය සිරිසෝමට හිමි වේ. තවද මගේ අතින් සිරිසෝමටත් පවුලටත් සිදු වූ වැරැද්දට මන් සමාව ගැනීමට සිතා සිටි අතර මාගේ තිබූ වලව් මාන්නය නිසා මට ඒ මග ඇරී ගියේය. එයට නැවතත් සිරිසෝමගෙන් සමාව ඉල්ලමි. මෙයට දෙනියාය වලව්වේ හාමු මහත්තයා සූරිය බණ්ඩාර." හාමුදුරුවන් සිරිසෝමට ඇසෙන්නට එය කියවන්නට විය. එය ඇසූ සිරිසෝම හඬා වැටෙන්නට විය. ගුණේ කැඳ කෝප්පේ දාතේ තබාගෙන සිටියේය. "සිරි දැන් ඕක බිව්වනම්?" "එහෙමයි හාමුදුරුවනේ." "ගුණේ ග්‍රාම සේවක මහත්තයා වෙක්කන් වරෙන් ඉක්මනට." "එහෙමයි හාමුදුරුවනේ." "ග්‍රාම සේවක මහත්තයාත් ආවහම අපි පොලිසියට ගිහින් විස්තර ටික කියමු. ඊට පස්සේ යාලා ඉතුරු ටික කරයි." "එහෙමයි හාමුදුරුවනේ. මට නම් හාමු මහත්තයා මේ කරලා තියෙන දේ අදහා ගන්නත් බෑ හාමුදුරුවනේ." "හාමු මහත්තයා හරි දේ කරලා තියෙන්නේ සිරි. ඉතිරි ටික තමුන් තමයි කරන්න ඕනි." හාමු මහත්තයා බලාපොරොත්තු වුණු විදිහට වලව්වයි අනිත් දේවලුයි බලාගෙන ඒ මනුස්සයාට පින් දීගෙන පව් කරන්නේ නැතුව හොඳට ඉන්නවා. ඒකයි හාමු මහත්තයාගේ කැමැත්ත." "එහෙමයි අපේ හාමුදුරුවනේ." "මේ ඉන්නේ ග්‍රාම සේවක මහත්තයා. යමු නේද එහෙනම්? යන ගමන් විස්තරේ කියමුකෝ ග්‍රාම සේවක මහත්තයාට." විස්තරය කියා අවසන් වූයේ පොලිසිය ආසන්නයේදීය. පොලිසියට ගොස් රාලහාමි මහත්තයෙකුට විස්තරය කියා අවසානයේ තිදෙන ආපසු පැමිණියේ ඉතිරි වැඩ ටික කරන අන්දමද කතා කරමිනි. කොරනේල් පැමිණ මරණ පරීක්ෂණය කර අවසානයේදී වාර්තා කළේ පිහියකින් ඇන ගෙල සිරකර මරණ ලද බවත් පෙර දින රැයේ මෙය සිදු කර ඇති බවත්ය. මෙය සමූහයක් විසින් මුදල් සොරකම් කිරීම සඳහා කළ මිනීමැරුමක් බව පොලිසියෙන් අවසානයේ වාර්තා කළේය. සිරිසෝම ඇතුළු පිරිස හාමු මහත්තයාගේ අවසන් කටයුතු සිදු කර අවසානයේ සිරිසෝම වලව්වේ පදිංචියට පැමිණියේය.
මේ අතරතුර ටවුමේදී රත්රන් ආභරණ රැසක් සමගින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියෙන් සිරිසෝමට දන්වන ලදී. සිරිසෝම සහ ග්‍රාම සේවක මහතා පොලිසියට ගිය විට එදා වලව්වේදී දුටුව කෙනෙක් එතන සිටි බව හඳුනාගත් සිරිසෝම එය රාලහාමි කෙනෙකුට පැවසුවේය. එම සිදුවීම පිළිගැනීමට අදිමදි කළ රාලහාමි තවත් ප්‍රශ්න කරන්නම් යයි පොරොන්දු විය. පසුව දෙදෙනාම තම නිවෙස් බලා පැමිණියේය. පසුදින පොලිසියෙන් ඉතුරු දෙදෙනාද සැකකරුගේ ප්‍රකාශයට අනුව අත්අඩංගුවට ගෙන ඇති බව දන්වා එවන ලදී. නඩු විභාගයෙන් පසුව සිව් දෙනාව මරණාන්තය දක්වා සිට භාරයට යවන ලදී. හාමු මහත්තයා වෙනුවෙන් සෑම වසරකම දානමය පුණ්‍ය කර්මයක් කරමින් පාසල පන්සලද දියුණු කරමින් සිරිසෝම ධාර්මික ජීවත් විය. හාමු මහත්තයා වෙනුවෙන් සෑම වසරකම දානමය පුණ්‍ය කර්මයක් කරමින් පාසල පන්සලද දියුණු කරමින් සිරිසෝම ධාර්මිකව ජීවත් විය. Ha ha ha.